අපි අරමුණ තමයි මේ වාක්‍ය ඛණ්ඩ වලින් විශේෂයෙන්ම අර කතා බහක් පටන් ගන්න හැටි මුලික හඳුන්වා දීම් කරන හැටි ගැන සිංහලෙන් වගේම තමිලෙනුත් පොඩි අවබෝධයක් ගන්න එක. නිකන් අර sannivedanයේ මුල්ම අතිවාරම වගේ දෙයක්. එහෙනම් අපි බලමු පළවෙනි වාක්‍යය. මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? හරිව සරලයි වගේ නේද? හරියටම හරි. ඒකම තියෙන දෙමළ වාක්‍ය එනක කොංජම් පේස මුඩියුමා ඒකත් ඒ අදහසමයි දෙන්නේ. මෙතන තියෙන අර අවසර ඉල්ලීම. හරිම ආචාරශීලී. ආචාරශීලී. ඒ කියන්නේ අනිත් කෙනාට ගරු කිරීමක් වගේ. ඔව් අනිවාර්යයෙන්ම. කතා කරන්න කලින් අහන්නකින් අනිත් කෙනාගේ වෙලාවට ඊට කලිට අපි ගරු කරනවා කියලා පේනවා. නේද? ඒ වගේම අර පොඩ්ඩක් කියන එකනොත් ලොකු වෙලාවක් ගන්න නැහැ කියන එක වගේ දෙයක් කියවන එකත් වැදගත්. ඒක ඇත්ත. හරි. එතකොට ඒකට එන උත්තරේ ඒකත් සරලයි. ඔව් කියන්න. දෙමළෙන් ඕම් ෂොල්ලුන්. ඔව්. මේක හරිම කෙලින් පැහැදිලි අනුමතියක්. නිකම් ඔව් නෙවෙයි කියන්න කියලාත් කියනවා. ඒ කියන්නේ අහන්න ලෑස්ති කතාවට ආරාධනා කරනවා වගේ. ඒ කියන්නේ සංවාදයට පාර කැපෙනවා. හරියටම. දෙමළ වචනේත් එහෙමයි. ඕම් ෂොල්ලුන්. ඒකත් හරිම පැහැදිලි. හොඳයි. එතකොට සංවාදයේ ඊළඟ පියවර. අහනව ඔයාගේ නම මොකද්ද? දෙමළෙන් උංගල් පේරෙන්න. ඔව්. දැන් බලන්න මෙතනින් පොඩ්ඩක් පුද්ගලික තලයකට යනවා. මුලින් අවසර ඉල්ලුවා දැන් නම අහනවා. මේක සම්බන්ධතාවය ටිකක් හරි ගොඩනගා ගන්න කරන දෙයක්. ඒ කියන්නේ අර අයිස් එක බ්‍රේක් කරනවා වගේ? ඔව් ඒ වටේ දෙයක්. භාෂා දෙකෙන්ම ප්‍රශ්න අහන විදියත් හරිම මූලිකයි පැහැදිලි. ඊට පස්සේ උත්තර දෙන විදිහට උදාහරණ දෙකක් තියෙනවා. එකක් තමයි මගේ නම නයනා. දෙමළෙන් එනදු පේයර් නයනා. මේක හරිම සම්මත උත්තරයක්. මගේ නම කියන ව්‍යුහය. භාෂා දෙකේම තියෙනවා. කෙලින්ම අහපු දෙයට උත්තර දෙනවා. තමන් කවුද කියලා කියනවා. අනිත් උදාහරණේ ටිකක් වෙනස් නේද? මම සමන්. දෙමළෙන් නාන් රාමා. මෙතන මගේ නම නෑ. ඔව් ඒකත් හරි. මම කියලා පටන් ගන්න එදිනෙදා කතාවේදී සමහර විට ඔය විදිහ පියසිනිසුම් වෙන වැටෙන පුරුවන්. ටිකක් කෙටි. ඒත් අදහස එකයි. අනිවාර්යෙන්ම දෙකෙන්ම වෙන්නේ තමන්ම හඳුන්වා දීම. තව දෙයක් මට අහන්න හිතුණා. සිංහල උදාහරණයට සමන් කියලාත් දෙමළකට රාමා කියලාත් නම් දෙකක්නේ තියෙන්නේ. ඒයි. ඒකෙන් පේන්නේ මේවා නිකන් උදාහරණ විතරයි කියන එක. එකම කෙනෙක් භාෂා දෙකෙන්ම කතා කරනව නෙවෙයි. සමහර විට අර ඒ භාෂාව කතා කරන අයට ටිකක් හුරු පුරුදු නම් වෙන්නේ නැති පාවිච්චි කරලා තියෙන්නේ. තේරුණා. ඒ කියන්නේ ඒකෙන් භාෂා දෙකේ රටාව පෙන්වනවා මිසක් එකම සිද්ධියක් නෙවෙයි. හරි. එහෙනම් අපි මේ කතා කරපු ටික එකතු කරලා බැලුවොත් මේ උපුටාගත්තු කොටස් වලින් පෙන්වන්නේ සිංහලෙනුයි දෙමළෙනුයි දෙකෙන්ම කතා බහක් පටන් ගන්න හඳුන්වා ගන්න මුල්ම පියවර ටික. අවසර ඉල්ලන එක, දෙන එක, නම අහන එක, නම කියන එක. මේවා තමයි අර ගොඩනැගිල්ල එක මුල්ම gadol ටික වගේ හරිම සරලයි වගේ පෙනුනට ඕනේම සම්බන්ධක පදනම මේක. විශේෂයෙන් භාෂා දෙකෙන්ම මේක දකින්න එක වැදගත් නේද? අනිවාර්යෙන්ම භාෂා දෙකක් ඉගෙන ගන්න නැත්නම් භාෂා දෙක අතර පාලමක් හදන්න උත්සාහ කරන කෙනෙකුට මේ සමානාන්තරව දකින්න එක හරිම ප්‍රයෝජනවත්. මේකෙන් භාෂාව විතරක් නෙවෙයි sannivedanයේ පොදු රටාවකුත් පේනවා. එතකොට අවසාන වශයෙන් නිකමඩ හිතන්න දෙයක්. මේ මූලික හඳුන්වා දීම් වලින් පස්සේ මොකද වෙන්නේ? ඊළඟට මොන වගේ දේවල් කතා වෙන්නේ පුරවන්ද කියලාද? ඔව්. සාමාන්‍යයෙන් ඊළඟට අහන්නේ කොහොමද වගේ ප්‍රශ්නද නැත්නම් මොකද කරන්නේ වගේ දේවල්ද? එතකොට ඒ භාෂාවට අදාළ සංස්කෘතික දේවල් ඒ කියන්නේ අර ආචාර විධි විධිමත් අවිධිමත් භාවයේ වගේ දේවල්. හරියටම. ඒ වගේ දේවල් මේ මූලික හඳුන්වා දීමෙන් පස්සේ එන කතා බහට කොහොම බලපානවද? ඒක නම් ටිකක් හිතන එක වටිනවා මේ මූල් පියවර ටික තේරුම් ගන්න.